සබ්බං පාහාය ගමනීය. දැන් මේ දහම් වචනේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේම ඊටාම සරල තේරුමක් මේක. මොකද්ද? සබ්බං පාහාය ගමනීයන් කියන්නේ මේ සියල්ල හැරදා යා යුතුයි කියන්නේ. හරි? සියල්ල හැරදා යා යුතුයි කියන එක අද සමාජේ වාහනයක කොටාගෙන තියෙනවා. මම දැක්කා මේ සමහර මිනිස්සු විශේෂයෙන්ම ඇඟේ පච්ච කොටා ගන්න. සබ්බං පාහාය ගමනීය. ඒතර ඒක ත්‍රිවිල් එකේ පිටිපස්සේ ගහනවා සබ්බං පාහාය ගමනීයන් කියලා. වාහනේ ඉස්සරහා ගහනවා සබ්බං පාහාය ගමනීයන්. ඊළඟට මේ ඇඟේ කොටා ගන්න. ඒතකොට මේකේ මේ ඇඟේ කොටා ගන්න එකත් වාහනේ ගහන එකත් ඒකෙන් සියල්ල හැරදා යා යුතුයි. නෑ එහෙම එකක්. ඒ නිසා ඒක කොටා ගන්න ඕන මේ ඇඟේවත් වාහනේවත් නෙමෙයි. ඒක පුළුවන් නම් හිතේ කොටා ගන්න. හිතේ කොටාගෙන ජීවත් වෙන්න. එතකොට මරණ මංචකයේදී බයක් වෙන්න දෙයක් නෑ. සබ්බං පාහාය ගමනීය. ඒක හිතේ කොටා ගත්තා නම් අර මරණ මංචකයේදී සියල්ල හැරදා යන්න පුළුවන්. ඒක සියල්ල හැරදා යන්න වෙනවා කියලා තියෙන්න ඕන හිතේ. වාහනේ තියලා හරියන්නේ ඇඟේ තියලා හරියන්නේ හිතේ තියෙන එක වාහනේ කරලා හරියන්නේ. ඒ නිසා ජීවිතේ දහම් කරුණු අහනකොට ඒවා තුල ගමන් කරනකොට දහමේ හැසිරෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ බාහිරව නෙමෙයි ඇතුළාන්තයෙන්ම දහම් සරණ. බාහිරව දහම් සරණ ගිහිල්ලා කවදාවත් නිවන කරා යන්න බෑ. නිසා කරන දෙයක් හිතන දෙයක් හිතෙන් සිහිපත් හිතේ පැල්පදියම් කරගන්න. එතකොට පුළුවන් අපිට නිවන කරා යන්න.